එන්න මම ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල වරාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද සිහිපත් කරනවා. එතුමාට පින් සිද්ධ වෙන්න අපිට හොඳ වරායක් හදලා දුන්නා. අන්නේ වරායේ ඉන්න දීවරයෝට මේ කියන සහන ආධාරය ලැබිලා නැහැ. මෙතන අපිට රසගල්ලා කියන්න පුළුවන්. ඒක දුන්නා මේක දුන්නා. ගිහලා දීවරයන් අහන්න බෑ. දීවරයා අතර හම්බුණාද කියලා. මම දැක්කා දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමාටගේ නම කිව්වා. හැබැයි ඒක සදාචාර නැහැ. දිලිප් පෙදාරච්චි කියලා කියන්නේ මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් උණයි කියලා එතුමාට දීවර රස්සාව කරන්න අයිතියක් නැද්ද? හතර හිඟන්නේ නැද්ද? අනුන්ගෙන් ඉල්ලන් ගන්න කෙනෙක්ද? නෑ. මේ රටේ ඕනම දේශපාලනය කරන කෙනෙකුට තමයි ව්‍යාපාරයක් කරන්න අයිතිය තියෙන්නේ. මේ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සු මේ සින්දුවක්. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා මේ සින්දුවේ ඊළඟ අන්තිම කෑල්ල ලබන අයවැය එනකොට. අන්නාරි කොහොම ඉන්නකෝ. ඔව් ඒ කියන්නේ ඊළඟ අයවැය එනකොට අර අන්තිම කෑල්ල මේ රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සු කියන එක මේ රටේ ආණ්ඩුව තනි කර කෙලින්නේ පිස්සු කියන එක නවත්තලා දෙන්න ඇමතුවනේ. මොකද හේතුව මේ ඔක්කොම දැන් මාළු එනවා. මාළු ආනයනය කරනවා. හාල් ආනයනය කරනවා. මේ කතා කරන්නේ විපක්ෂයේ කවුද? හරිම ප්‍රශ්නයක්. මේ කවුද මේ කතා කරන්නේ? මේ රටේ දශක ගාණක් මේ අමාත්‍යාංශවල ඉඳගෙන මේ අමාත්‍යාංශ පුටු රත් කර මේක විනාශ කරපු කට්ටිය නෙමෙයි මේ කතා කරන්නේ. අපිට ඕන තරම් ෆිගර්ස් තියෙනවා කතා කරන්න. දැන් කියන කතාව තමයි මේ ආණ්ඩුව ඔක්කොම කරන්න. දශක ගාණක් මාරුවෙන් මාරුවට මේ අමාත්‍යාංශවල ඉඳගෙන අමාත්‍යාංශ හඳුනනවා දන්න එක තියෙන අනිකුත් ආයතන ඒ ආයතන විනාශ කරලා මේ කම්බස් කරපු මේ කණ්ඩායම දැන් සද්ද බද්ද නැතුව කියන්න පටන් අරගෙන තියෙනවා මේ මාස 4 මේ ඔක්කොම කරන්න. හැබැයි ඕක නෙවෙයි ප්‍රශ්නය. මෙන්න මේ සමාජය තුල දීවරයා තුල දෙන කතිකාව තමයි මා ඉදිරිපත් කළේ. මේ කතිකාවට පිළිතුරු දෙන්න. මේකට පිළිතුරු දෙන්න. ඒකට පිළිතුරු නොදී අපිට ගමනක් යන්න බෑ. අපි කියන්නම් අපි ජනතාවත් එක්ක පොරොන්දු වෙලා අපි වැඩ පිළිවෙල සාකච්ඡා කරලා තමයි රට ඉදිරිපත් කරේ. මාස 4 මේව ඉටු කරනවා කියලා අපි කියලා නැහැ. අපි මේ ජනතාව කරේ හිතලා තමයි මේ අයවැය ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. දීවර සද්ද නැතුව ඉන්න. ඔයාලට අවස්ථාවක් ගන්න. කතා කරන්න පුරුදු වෙන්න එපා. ඒක සදාචාරයක් නෙමෙයි. අවස්ථාව දීලා මේකේ තියෙනවා ස්ථාවර නියෝග. ඒ අනුව වැඩ කරන්න පුරුදු වෙන්න. අපිත් එක්ක අපි දොස්තර මහත්තයෙක් විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න ඕන. මෝඩය වගේ හැසිරෙන්න එපා මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවක් එදා තිබුණ පාර්ලිමේන්තුව පිස්සු පිහට්ට වගේ අද මේ විධිමත් කරන්න ඕන. ඒක නිසා ඒ අනුව හැසිරෙන්න පුරුදු වෙන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලනවා. ඔබතුමාගේ විශේෂයෙන්ම. ඒක නිසා අපි කියනවා දැන් මේ දීවර හා සාගර ජල සම්පත් අමාත්‍යාංශයේ යටතේ තිබෙන ආයතන මේ කතා කරපු ඇමතිතුමාලා මෙහිරු මන්ත්‍රීතුමාලා දීවර ශේෂ්ත්‍රය සම්බන්ධව මොනවද කරලා තියෙන්නේ? හඳුනගෙන තියෙනවද? මේ කර්මාන්ත දැන් කොතනද ගිහිල්ලා තියෙන්නේ? මේ මාස 4ක් කරවත ආණ්ඩුව මේක විනාශ කරේ. බහුදින යාත්‍රාවක් මෙතුමා කිව්වා වගේ වෙදාරච්චි මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ මුහුදට යාලා ගේන්නේ ලක්ෂ 70ක 80ක් යනවා. දැන් කවුද මේව පාලනය කරේ? කවුද ඉන්ධන මිල වැඩි කරේ? රුපියල් 84 තිබිච්ච ලාම්පු තෙල් ලීටරය අද කීයට ගිහිල්ලාද? මේ අපිද අපි දැක්ක මේ රෝහිත අබේ ගුණවර්ධන මන්ත්‍රීතුමාලා මේව කියද්දී අපිට hina යනවා අනිත් පැත්තෙනුත්. අර හලාවත දීවරයෝ ඉන්ධන සහනර දෙන්න කියලා ආයාචනා කරද්දී වෙඩි තියලා ඝාතනය කරා. ලැජ්ජයි දීවර ගැන කතා කරන්න මෙතනට එනවා. වෙඩි තියලා ඝාතනය කරා. ඒ විතරක් නෙමෙයි පහර දීම් කරා. ඔබතුමා කතා කරන්නේ පස්සේ බාධා කරන්නේ නැතුව. ඒක නිසා අද මේ කතා කරන්න එන්නේ දීවරයන්ව වෙඩි තියලා මරපු කණ්ඩායම අද මේ කතා කරන්නේ. After he finishes you can have time. ඒ වගේම කතා කරාට Honorable Rohit Abeygunawala මීටුවක් තියෙනවා. කතා නැතුව. කරු නියෝජක කතා නැතුව මම ඔබතුමාගේ අපි කාවත් දීවරයන්ව මරපු මිනිස්සු නෙවෙයි. ඔබතුමා බොහොම පැහැදිලිව කියන්නේ. යම් ආණ්ඩුවක් කාලේ දීවරයෙකුට යම් විදිහක එහෙම වෙඩි තිබලා මැරලා වුණා නම් ඒ ආණ්ඩුව වලට දෙන්න තියෙන පනිෂ්මන්ට් එක ජනතාව දීලා තියෙනවා. මම මේ දැන් කියන්නේ දැන් ඒක මේ බොහොම නියතමානීව කියන්නේ. දැන් ඔබතුමාලා දැන් මේක කරන්න කියන එක කියන්නේ. මේ අපි කියන දේ අහලි වෙලා අපිත් එක්ක වෛර කරන්න එපා. අපිට බැනවදින්න එන්න එපා. Well, Honorable Ajit Gihan, you may continue. හරි. බනින්න නෙමෙයි. ඔබතුමාලා කරපුවත් නිකන් කිව්වේ නැත්තම් මේකේ අර නේද? අර බත්පතේ හොදි එකේ ලුණු නෑ වගේ තියෙනවා. ඒ නිසා අහගෙන ඉන්නකෝ. ඒක නිසා ඔබතුමාට අහගෙන ඉන්න පුරුදු වෙන්න. ඔබතුමා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරයෙක්. ඒ නිසා තුට්ට සද්ද නැතුව අහගෙන ඉන්න. ඒ නිසා මේ දීවරය ගැන කිඹුල් කඳුළු හලන මේ කණ්ඩායම මේ දීවර ක්ෂේත්‍ර විනාශ කරා. අද දීවර කර්මාන්තයේ අසරණයි. ඒ බහන්න මිල වැඩි වෙලා තියන්නේ ඇයි? දීවර ආම්පන්න මිල අධික ලෙස වැඩි වෙලා තියෙනවා. ඒකට වක් කියන්න ඕන කවුද? මේ වර්තමාන ආණ්ඩුව, මේ මාස 4 ආණ්ඩුව, මේ කොහොමද මේ රටේ ආර්ථික කඩාවැට්ටුවේ? ආර්ථික ඝාතකෝ කියලා නම් දරපු කට්ටියගේ මන්ත්‍රීවරුතුමා මේ කතා කරන්නේ. ආර්ථික ඝාතකෝ කියලා මේ අධිකරණයේ නේද තීන්දුව කරපු අයගේ ගෝලයෝ බාලයෝ මේ කතා කරනවා මේ රටේ දීවර කර්මාන්ත සම්බන්ධව. දීවර ආම්පන්න වල බදු ගහලා වැඩි වෙලා රටේ ආර්ථික නිදවට්ටලා ඒ මත ඩොලරයට සාපේක්ෂව රුපියල් වැඩියෙන් ගෙවන්න වෙද්දි මෙන්න අපිට දැන් රජය ගත්තාම මේක වැඩියෙන් ගෙවන්න වෙනවා. එන්ජින් එක මිල, රේසින් මිල, බෝට්ටු ආම්පන්න මිල, දැල්වල මිල මේවා වැඩි වෙලා. ඒක අපි කරලාද? අපි කරලා නෙමෙයි. ඔබලා කරපු කෙරුවාවේ ප්‍රතිඵල තමයි මේ ජනතාව භුක්ති විඳින මේ දීවර කර්මාන්තේ.
ඉන්ධන මිල මේවා තුලට විනාශ කරලා ඒ ආයතන විනාශ කරලා පුරවලා ගසා කරලා විනාශ කරලා ඒ ණය අපේ කරපුට දාලා තියෙනවා. ඉතින් අපි ගෙවන්න ඕනේ නැද්ද? මේ ආණ්ඩුව වටන්නද කියන්නේ? මේ ආණ්ඩුවත් ඔබලා කරා වගේම විනාශ කරගෙන ණය වෙවි යන්නද? එහෙම බෑ. මේක විධිමත් නියාමන ක්‍රියාවලියකට අපි අත ගහලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ දීවර කර්මාන්තය ගොඩනගන්න මේ අයවැය සකස් කරලා තියෙන්නේ. මේක සාධාරණ කරලා තියෙනවා අපි. සාධාරණ කරලා තියෙනවා. ඔබලා හිතලා බලන්න මේ අපේ වෙදාරච්චි ඇමතිතුමාලා මන්ත්‍රීතුමාලා මේ ආණ්ඩුව මම රාජ්‍ය අමාත්‍යවරුන්ට කරා අපි දැක්කා. ඒකේ මේ ආයතන දැන් අපි ගමුකෝ මේක Honorable Ajit Gihan, you have 2 more minutes. හරි ජාතික ජල ජීව වගා සංවර්ධන අධිකාරිය. මේ කොතනද ගෙනල්ලා තියෙන්නේ? අපේ රටේ මත්ස්‍ය පරිභෝජන අවස්ථාවේ කොතනද ගෙනල්ලා තියෙන්නේ? මේ විනාශ වෙලා මේ ආයතන. මේක ගොඩ ගන්න ඕන, ගොඩ නගන්න ඕන. ඒ සඳහා අපි ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඔබලා මේක ගොඩ නගලා නැහැ. ඔබලා විනාශ කරලා තොරතුරු වරන් බලන්න. ඒ පිගස් වලින් බලන්න. මේ කොතනද මේ කර්මාන්ත තියෙන්නේ කියලා. නෝස්ටි ආයතන, සීනෝ ආයතන මේ කොතනද මේක දැල් කර්මාන්තශාලා බිඳ වැටිලා. ණය කඳු කොට ගැහිලා. මේ ගොඩ ගන්න අපිට තියෙන්නේ ගොඩ ගැනීම සඳහා අපි වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඔබලා විනාශ කරපු සමස්ත දීවර කර්මාන්තය අපි ගොඩ නගන්න වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඔබලාගේ මේ විනාශ කරපු කර්මාන්තය නිසා මේ ආණ්ඩුව සූදානම් වෙලා මේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. මෙතනින් එහා රට ගොඩ නගන්න. මේ රටේ ප්‍රධාන ශේෂ්ඨ දීවර කර්මාන්තය ගොඩ නගන්න. දීවර කර්මාන්තය කරුපු කර්මාන්තය සහ ජල ජීව වගා සහ ඉස්සන් කර්මාන්තය. ඉස්සන් කර්මාන්තය අපනයනය කරලා විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ගේනවා. කොහොමද දැන් අද? බරපතල බිඳ වැටීම පුත්තලන් දිස්ත්‍රික්ක විශේෂ මිස්ව කර්මාන්තයට ඉහළ ඉල්ලුමක් තියෙනවා. දැන් අපනයනය කරලා ප්‍රතිඅපනයනය කරන්න පටන් ගන්න තියෙනවා. මේ ඉස්සන් කර්මාන්තය අපේ රටේ ඉස්සු කරන් බිඳ වැටලා කවුද ආණ්ඩු කරේ? මාරුවේ මාරුවට කරලා රටක් විනාශ කරපු දීවර කර්මාන්තය විනාශ කරපු ආණ්ඩු පාලකයෝ දැන් අපිට කියනවා දැන් උපදෙස් දෙන්න හදනවා. අර මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. මේ රටේ නෙමේ පාලනය කරපු මිනිස්සු නෙමේ මෙන්න මේ කණ්ඩායම මම වෙන නම් කියන්නේ නැහැ. කෙලලා තියෙන්නේ පිස්සු. ඒ පිස්සුව හොද කරන්න දැන් අපි ආවිල්ලා ඉන්නවා. Honorable Ajit Gihan, your time is up. අපි ආවිල්ලා ඉන්නවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව ඔබලගේ වගේ ආණ්ඩුව නෙමේ. මේ සුද්ධ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව මේ රට ගොඩ නගනවා මාස 4යි. සැලකුතු විදියට අපි මේකට මිනිසුන්ට සාධාරණ විදියට කරලා තියෙනවා. ඉදිරියේදීත් මේ රට හදලා වැඩි කල් යන්නේ අවුරුද්දක් බලන්න අවුරුද්දක් කුලදී අපි සාධාරණ තර මේ රට ගෙනවා දීවර කර්මාන්තය ගොඩ නගනවා. තව තාක්ෂණයක් කියලා අවශ්‍ය මේවලන් කරලා සාධාරණ මේ රට ඉදිරියට ගෙන්න දීවර කර්මාන්තය ගොඩ නගනවා කියලා කියන්න කැමතියි. බොහොම ස්තුතියි.